හායි ගස් ආදරෙන් පිළිගන්නවා ලේසි බියුටි channel එකකින් තවත් අලුත් ගේම් ප්ලේ වීඩියෝ එකක් එක්ක. ඉතින් අද ඔයගලන්ට ගෙනල්ලා තියෙන්නේ Dude Deft Wars කියලා ලස්සන සහ ආතල් ගේම් එකක්. ඉතින් අපිට සීන් එකක් පෙන්නනවා. බලමු අපි මොකද වෙන්නේ කියලා. ඉතින් graphics නම් offline ගේම් එකක් හැටියට සුපිරියටම තියෙනවා. ඉතින් මේක මං කියන්නේ මේක Play Store එකේ තියෙන MB මේක කියන වැඩියද Play Store එකේ තියෙන MB 193ක පොඩි offline ගේම් එකක්. ඉතින් පොඩි කොට මේක පොඩි නෑ. ඉතින් මේකේ CDs එකක් ගේන්න හිතාගෙන ඉන්නවා. අපි ඉතින් මෙතනට යමු අපිට තියෙන වාහනේ මොකක්ද කියලා බලන්න. ඉතින් මේකේ අපිට වාහන දෙනවා නිකන් නෙමෙයි. මෙතන තියෙන ගෙවල් අපිට බයි කරන්න පුළුවන් තව. ඉතින් බයි කරන්නේ නැතත් අපිට මේවා කරන්න පුළුවන්. තව ඉතින් මෙතන ගේමින් PC තියෙනවා. ඉතින් මේක PC කඩයක්ද කොහෙද මෙච්චර තියෙන්නේ. හරි ගයිස් ඉතින් අපි මෙතනට යමු දැන්. අපිට වාහනයක් දීලා දෙනවා. ඉතින් ඒ වාහනේ යමු. ඉතින් මේකේ මෙතන කැම් එක වෙනස් කරන්න පුළුවන් ඕනනම් ඔයගොල්ලන්ට. හරිම ලස්සන සහ මේක ගේම් එක පටන් ගද්දි පොඩි අකරතැබ්බි වෙනවා. ඉතින් ඔය වගේ වාහන හැප්පෙනවා තැනින් තැන. වාහන මතුවෙනවා. ඉතින් මේකේ පෙන්වන්න ගොඩක් දේවල් තියෙනවා. සීක්‍රට් දේවල් තියෙනවා. ඉතින් මම ඒවත් ගේන්න හිතාගෙන ඉන්නවා. කතා කර වාහන පදවන්න එපා කියන්නේ ඕක තමයි හැප්පෙනවා. ඉතින් මෙතන තියෙන තැන වාහන අපිට විකුණන්න පුළුවන්. ඕන්න මම ඔයගලන්ට පෙන්වන්නම් දැම්ම. ඉතින් මම මේකේ ගොඩක් දේවල් දන්නේ නැහැ. ඉතින් මේ ටික තමයි මම දන්නේ. මම මේක ගහලා හොයාගත්ත ටිකක්. ඉතින් ඔය වගේ අපිට වාහන බයි කරන්න පුළුවන් මෙතනින්. හැබැයි ඉතින් ලොකු ගානකට නෙමෙයි පොඩි ගානකට වගේ තමයි ඉතින් මේවා බයි කරන්න පුළුවන්. බලමු අපි කීයකට විතර දෙනවද කියලා බලන්නකෝ. $93කට ඉතින් අපි ඒක විකුණලා මෙන්න මේක අරගෙන යමු. අපිට ඒක විකුණන්න ඕනේ නැති හින්දා අපි මේක අරගෙන යන්. ඉතින් මේ තැනින් තැන මිනිස්සු ඉන්නවා අපිට මේගොල්ලන්ව මරන්න උනත් පුළුවන්. ඉතින් තව ඒ වගේම මෙන්න මෙතන මිනි ගේම් එකක් තියෙනවා. ගේම් එකෙන්ම හදපු එකක්. මොඩ් නෙමෙයි ඒවා. ගේම් එකෙන්ම ආපු එකක්. ඉතින් මේකගේ කාර්ඩ් එකක් තියෙන ගණන් ගන්න එපා. අපි මෙතනින් නවත්තලා යමු කාර් එක. මෙන්න මෙතන තියෙන මේ මිනි ගේම් එක. ඉතින් මෙතන ෆුට්බෝල්, බාස්කට්බෝල්. ඉතින් මෙහෙම කරලා අපිට මෙන්න මෙතනින් මේ ඉරක් ඇඳ ගමන් ඒ විදිහට තමයි බෝලේ දාන්නේ මෙයා. ඉන්න මම ඔයගලන්ට පෙන්නන්න. මෙහෙම ඇඳලා බලමු. එහෙම හරියන්නේ නෑ ගයිස්. පොඩ්ඩක් උඩට ඇඳලා බලමු ඉතින්. හැක්කනේ ගයිස් වැටුන්නේ නෑ එකක්වත්. හරියටම අඳින්න ඕනේ ඉතින්. දැක්කනේ ගයිස් හෙලිකොප්ටරුත් යනවා. මේක ඉතින් සුපිරි ගේම් එකක් ඉතින්. අපිට මෙන්න මේ ස්ක්‍රීන් එකේ අඳින්න තියෙන්නේ. ඉතින් දැන් ඒක හරියට කරන්න බෑ ඉතින්. අපිට මුදල් නැහැ ඉතින් රිවර්ඩ් බින්දුවයි. ඕක දාන්න පුළුවන් ඉතින් හරියට. ඉතින් දැන් try කරන්න යන්නේ නැහැ. බොරුවට ඉතින් මේක තව පෙන්වන්න දෙයක් තියෙනවා ඔයගොල්ලන්ට. ඉතින් ඒක පෙන්නලා ඇවිල්ලා වෙලා තිබ්බොත් අපි අන්තිමටම බලමු ඉතින් කරන්න. මේ පැත්තට නෙමෙයිනේ යන්න ඕනේ අපි. තව අර වගේ ලොකු කුළුණු තියෙනවා ඉතින්. අපි ඕනනම් මේ කුළුණට ජම්ප් එකක් දාමු. මෙන්න මෙතන ඉඳන් ගිහිල්ලා තව ඉතින් ස්කේට් බෝඩ් පදින තැන් තියෙනවා මේ වගේ. ඒ වගේ තව සුපිරිම ගේම් එකක් ඉතින් මේක. හරි ඉතින් මේ වගේ මිනිසුන් අපිට හප්පන්න පුළුවන්. ඉතින් ඒ වගේම තව දෙයක් තියෙනවා මෙන්න මෙතනින්. එහෙම ජම්ප් එකක් දැම්මම මෙන්න මේ විදිහට කාර් එක වැටෙනවා. ඉතින් ඇත්තට මේක හිතුවේ නැති දෙයක්. මම දාන්න ගියේ නෑ ඉතින්. කියවුණා වුණාට. ඉතින් මෙන්න මෙතන තවත් එකක් තියෙනවා. ඉතින් මෙතනට ඕගොල්ලන්ට පුළුවන් කාර් ගන්න ගිහිල්ලා. සල්ලි තියෙනවා නම් ගන්න පුළුවන් ඉතින්. මේක 3000 ගාණක් වෙනවා. ඉතින් මේක 1499ක් වෙනවා. ඉතින් මේක වෙනවා
මේක මේ ගන්න වෙනවා ඉතින් ගයිස් ඒක කාඩ් එක ගන්න උන කාර්යය පොලිසිය ඇවිල්ලා ගයිස් ඒ ඇස්සේ ඔන්න ඔයාලට පෙන්නන්නම් පොලිසිය ඇති පිටිපස්සේ මගේ පොලිසිය නෑ ගයිස් අපි යමු බෝල් සෙල්ලම් කරන්න ඉතින් තාම මෙතන බෝල් ඒ වගේ අනම්මනම් සෙල්ලම් ටිකක් තියෙනවා අපි යමු ටක් ගාලා කරන්න මොකද මේ පොලිස් කාරයෙක් එනවා පොලිස් කාරයන්ට එහෙම බය වෙන්නේ අපි ඉතින් ගයිස් මේගොල්ලෝ ළඟ වැඩි ඉන්න එපා වැඩි හිටියොත් එහෙම මෙන්න මේ වගේ ඕ ගයිස් මම වැරස් කළා ඉතින් ඒගොල්ලෝ වෙඩි තිබ්බ මට වෙඩි තිබ්බට ඉතින් මම මුකුත් මට උනේ නෑ කප්පන් දීලා බේරෙන එම්මයක් තමයි ඉතින් මේක පොලිසියත් එක්කත් සල්ලි තමයි හරි ඉතින් ගයිස් එතන ඒ වගේ දේවල් තියෙනවා ඉතින් පොලිස් ස්ටේෂන් එකේ මෙතන තව සෙට් එකක් ඉන්නවා ඉතින් මේ එකෙක්ට ගෙවුවා උන් ගහන පණ කඩාගෙන දුවනවා මෙන්න ඌටත් ගාමු පොලිසිය ඉස්සරහා නරක වැඩ කරනවට තමයි ඔය ගහන්නේ හේ අඩෝ තව ඒ වගේ මෙන්න මෙතන ස්ලෝ මෝෂන් එකෙන් අපිට ලස්සන ඒවා බලන්න පුළුවන් ඉතින් හරි ඉතින් උත්මරනවා ඉතින් අපි පොලිසියට දුන්න සල්ලි ටික මේගොල්ලන්ගෙන් හම්බ කරගමු තව ඒ වගේ ඉතින් මේකේ ගොඩක් දේවල් තියෙනවා මෙන්න මෙතන මේකක් තියෙනවා ඉතින් මේකත් අභිරහස් දෙයක් ඉතින් මේකේ තියෙන මෙතන මොකටද මේකක් තියෙන්නේ කියන එක තමයි මටත් තියෙන ප්‍රශ්නේ ආරයි සෝන් ඔය හේතුවෙන්ද තමයි තියෙන්නේ තව ඒ වගේම ඉතින් මෙතන කොකෙන් හරි වැන්නොත් එහෙම තව මෙතන මොකකින් හරි වැන්නොත් එහෙම ඔයගොල්ලොන්ට අතපය කැඩෙන වෙනුවට සල්ලි වැටෙනවා ඔන්න මම පෙන්නන්නම් ඔය වගේ සල්ලි රුපියල් ඩොලර් 2ක මුදලක් වැඩි වෙනවා ඉතින් අපි දැන් ඉතුරු ටිකත් මේව කරන්න යමු අතන පොලිස් කාර්යයක් තියෙනවා මට මතක විදිහට මේ පොලිස් ස්ටේෂන් එක උඩ හෙලිකොප්ටරයක් තියෙනවා අපි හෙලිකොප්ටරෙනුත් යමු ඉතින් මේ තියෙන්නේ බාණ්ඩේ ඉතින් අපිට මේක එලවන්න තමයි අමාරු ඉතින් එයාගේ ගොඩක් දේවල් කරන්න ඕනේ එලවන්න හරිනේ ගයිස් ඔය වගේ තමයි ඉතින් ඒක එලවන්න බෑ දැක්කනේ ඉතින් දැක්කා වගේ විදිහටම දඩෝම් බිඩින් ඩෝන් වෙනවා අයියෝ ගයිස් අපි ඉක්මනට මෙතනින් ඈතට යමු නැත්නම් ආයි පුපුරනවා කොතන මන් දන්නවා ඉතින් අතන උඩ ජල සප්පායම් ඒකකයක් තියෙනවා මෙතන මොකද්ද තියෙන්නේ දොර අරගෙන වහින් බලලා එමු මෙතන ගෙදරක් තියෙනවා මේක විකුණන ගෙදරක් නම් වෙන්න බෑ මොකද විකුණනවා කියලා මෙච්චර මේක මේසයක්වත් නෑ ඉතින් වැඩක් නෑ ඉතින් මේක උඩ තට්ටුවක් නෑ නේද නෑ උඩ තට්ටුවක් නෑ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් යන්න වාහනයක් හොයාගන්න ඕනේ නැත්තම් ඉතින් පැය ගණන් යන්න වෙනවා මෙතනින් යන්න නම් පොර පස්සෙන් එලවන්න ඕනේ හරිනම් එලෙව්වේ නෑ ඉතින් මෙතන මොකද්ද මේ වෙන්නේ
ගයිස් මේ මොනවද දන්නේ නැහැ. ඉතින් මේ නටන ගීත ඉතින් මේවා බොන්න පුළුවන්ද දන්නේ නැහැ අපිට. ඒයි පොඩ්ඩක් අරයට වෙන්න ඉතින්. ඉතින් මෙතන තියෙන ලස්සන බයික් එකක්. හදවතේ රැඳුණු රස බයික් එකක්. ඉතින් මේක අපි යන් ගයිස් තුන් බලන්නේ බයික් එක අපිට පයින්න පුළුවන්. දැන් බෑ. දැක්ක නේද ගයිස්? ඔයා හැකියාව තියෙන්න ඕනේ කරන්න. තව ඉතින් මෙතන බෝලින් සෙල්ලම් එකක් තියෙනවා අපිට කරන්න ඉතින්. බය වෙන්න එපා ගයිස්. මේක ඉතින් MB 193ක පොඩිම පොඩි ගේම් එකක්. ඕගොල්ලොත් කැමති නම් ප්ලේ කරලා බලන්න ඉතින්. ප්ලේ කරලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න ඉතින්. මේක ප්ලේ කියන බටන් එකක් නැහැ කොහෙවත්. මේ තියෙන්නේ. හරි ගයිස් අපිට ඕම තමයි ප්ලේ කරන්න තියෙන්නේ. වෙන කොහෙවත් ගියේ ගයිස් බෝලේ ඉතින් දුක තමයි. ඉතින් අපි තව පාරක් මෙයා කරලා බලමු ඉතින්. අයියෝ ගයිස් ඒ පාර වේගෙ මදි වුණා. ඉලක්කේ නම් හරි ගියා. අපි තුන්වෙනි පාරත් ප්ලේ කරලා බලමු ඉතින් මොනවා වගේද කියලා. හරි. මුකුත් දුන්නේ නැහැ. ටක් ගාලා යමු එළියට. හරි ගයිස් ඉතින් ඒකත් එතනින් ඉවරයි. ඉතින් බෝල් ගහන්න පුළුවන් තව එක දේවල් තියෙනවා. ඩෙෆ්ටර්ස් කියන ගේම් එක මොනවා වගේ කියලා බලන්න නැති ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලන්න මේ. කමෙන්ට් එකක් දාන්න ඉතින් මේ ගේම් එක හොඳද නැද්ද කියලා. අපි බලමු ඉතින් තව මොනවද මේ තියෙන්නේ. ඉතින් මෙතන සුපිරි ලැම්බෝගිනියක් තියෙනවා. ඉතින් අපි ඕකත් මිලට ගන්න ඕනේ නැතුව ඉතින් බෑ. අපි පොඩ්ඩක් ගිහිල්ලා තව ටිකක් සර්ච් කරලා බලමු මැප් එක ඕන. ඉතින් අර ඈත තව ගන් ෂොප් තියෙනවා. එක ජාතියේ වාහනත් තියෙනවා. ඉතින් ඕන ඕගොල්ලන්ට. පුදුම හැප්පෙන්නේ. ඉතින් කතා කරන අඩු නම් ගණන් ගන්න එපා. අයියෝ හැප්පුණා. ඉතින් ගයිස් දැන් ඉතින් පොලිසිය මෙතනට එනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකක් දාගෙන යන්න ඉතින්. පොඩ්ඩක් ඉන්න. පොලිසිය තාම එන්නේ නැහැ. පස්සෙන් පුදුමයි නැත්තම් මත්තා හරි. මගේ කට තමයි. හරි ඉතින් ගේම් එකත් එක හොඳ නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න. මේ වගේම ලයික් එකක් දාගෙන යන්න. ඉතින් තව කිව්වොත් ඉතින් වීඩියෝ එක එන්ජොයි කරා නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මේකයි මගේ මතේ. අනිවාර්යෙන්ම වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරන්න. බෝයි